මම ඔයගලන්ට කියන්න යන්නේ ඇත්තටම කොළඹ ඉන්න අයට දැඩි කාර්ය බහුල තත්වයක ඉන්න අයට කොළඹ ඉඳන් ලස්සනම පන්සලක් බලන්න තියෙන තැනක් ගැන තමයි. වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට ගිහින් බලමු තැන කොහෙද කොතනද තියෙන්නේ කොහොමද යන්න පාර තියෙන්නේ කියලා. ඉතින් මේකේ පොඩි කොටස් වගේක් තමයි ෆුල් වීඩියෝ එක තියෙනවා ඉස්සරහට. ඉතින් අපිත් එක්ක රැඳිලා ඉන්න වීඩියෝ එක බලන්න. ඉතින් මේක තමයි අපි අද ඔයගලන්ට පෙන්නන්න යන පන්සල. පොය දවසකට යන්න පුළුවන්. ඇත්තටම ටිකක් කන්ද උඩ තියෙන කන්දුට්ටම වාහනේ යන්න පුළුවන්. මාරම ලස්සන පන්සලක් මේක. කොළඹට අවට ඉන්න ඕන කෙනෙකුට හෝමගම ප්‍රදේශයේ තමයි තියෙන. හෝමගම හොස්පිටල් එක හරියෙන් යන්න තියෙන්නේ. ඔය ඉස්සරහා තියෙන නම ඔයගලන්ට නම දකින්න නැති ඉඹුල්කන්ද විහාරය කියලා. ඉතින් ඉඹුල්කන්ද විහාරය කියලා ගැහුවා නම් ඔයගලන්ට හොයාගෙන ඉන්නත් පුළුවන්. Google Map එකේ ලොකේෂන්ස් තියෙනවා. ඉතින් ඒක බලාගෙන වුණොත් මෙතනට යන්න පුළුවන්. අපි දැන් මේ කන්ද නගින ගමන් ඉන්නේ. අපි උඩහට ගිහිල්ලා බලමු කොහොමද තියෙන්නේ මොනවද විස්තර කියලා. අතරම මේක මං හිතුවෙත් නෑ. මමත් මේ පළවෙනි වතාවට ගිය දවස් තමයි මේ වීඩියෝ එක ගත්තේ. ඉතින් පළවෙනි වතාවටවත් මටත් අදාහ ගන්න බැරුව ගියා අපි මේ කොළඹ ජනාකීර්ණ තැන්වල ඉඳලා මේ වගේ ලස්සන පන්සලක් මේ වගේ තැනක හැංගිලා තියෙයි කියලා. තව දෙයක් අද මම ඔයගලන්ට මේකට බෑග්ග්‍රවුන්ඩ් එකට මියුසික් එකක් සින්දුවක් එහෙම නම් මොකුත් දාන්න නැහැ. අපේ ලංකාවේ මිත්‍යාවෙන් තොරව අපි බුද්ධඝම උගන්වන්න ගොඩක් try කරපු උත්සාහ කරපු හිමිනමක් තමයි සෝම හිමි කියන්නේ. ඉතින් අපි සෝම හිමියන්ගේ මිත්‍යාවෙන් තොරව කියලා දීපු කතාවක් ගැන පොඩි බණපදයක් අහන ගමන් අපි මේ වීඩියෝ එක ඉස්සරහට බලාගෙන යන්. මම අවශ්‍ය තැන් ඒ කතාවත් නවත්තලා ඔයගලන්ට මේකේ තියෙන දේවලුත් පැහැදිලි කරන්න. ඔන්න විෂ්ණු දෙවියෝ එක වෙලාවක ගෑණියෙකුගේ වේශයක් මවා ගත්තලු ලස්සන. බලන්න ළමයි 7 දෙනෙක් මැව්වලු. මවලා එක ටික වෙලාවකින් ළමයි 7 දෙනෙක් එක දවසට මැව්වා. මේ මවලා ඉන්නකොට ඊශ්වරයි උමායි ආවලු මෙතෙන්ට. උමා දැක්කලු මේ ළමයි 7 දෙනා. මේ දිග කතාවක් මම කෙටි කරලා කියන්නේ. ඇවිල්ලා මේ ළමයි 7 දෙනා දැකලා මොකද අයියේ මොකද උමා දැනගත්ත මේ ගෑණි කවුරුත් නෙමෙයි මගේ අයියා කියලා විෂ්ණු. මොකද අයියේ මෙච්චර දරු කන්දක් කියලා දුවගෙන ආපු ගමන් ළමයි 7 දෙනාම එකට තියලා බදාගත්තලු. බදාගත්තාම ළමයි 7 දෙනාම එක්කෙනෙක් වුණාලු. එක්කෙනෙක් වෙලා මූණු 6කුයි අත් 12කුයි ආවලු. දැන් නිකන් හිතන්න පොඩ්ඩක් ඔය ඇත්තෝ කොළු පැටවුන්ට තියෙන්නේ මූණුයි අතුයි විතරද? ඔළුයි අතුයි විතරද? කකුලුත් තියෙනවා තව තවත් අංගපසංග උරතරන් තියෙනවානේ. හොඳ. දැන් ඉතින් අර එක්කෙනෙක් වෙලා ඔලු 6 හිටපු විදිහටයි අත් 12 හිටපු විදිහටයි අනිත් අංගපසංගත් වටේට පිහිටියා නම් කතරගම දෙයිය මොන වගේ ඇද්ද? මොකද ඔයත් හිතන්නේ? එහෙම වෙන්න ඕනේ නේද? එහෙම වෙන්න ඕනේ. ඔන්න දැන් ඒ කතරගම දෙයියන්ට නෝනලා දෙන්නෙක් හිටියලු. කවුද? තේවානි අම්මයි වල්ලි අම්මයි. කතරගම වෙච්ච හොඳ සිද්ධියක් කියනද නැත්තන්ට? එක අම්මා කෙනෙක් ආවා බබෙක් හම්බ වෙන්න. කතරගම දෙයියන්ට බාරයක් වෙන්න. ඉතින් කප් මහත්තයව මොකද්ද බාරේ කියලා. රික පිරිමි ළමෙක් හම්බ වෙන්න කියලා හිතේ. ඉතින් ඇහුවා දැන් කතරගමදී මේ කප් මහත්තයා ඇහුවා දැන් ළමයා හම්බෙන්න තව කොච්චර කල් තියෙනවද කියලා. එතකොට කිව්වා සුමාන 2ක් තියෙනවා කියලා. දැන් ළමයා හම්බෙන්න සුමාන 2යි කතරගම දෙයියන්ට කියනවා පිරිමි ළමෙක් ඕනේ කියලා. එතකොට දැන් හදිස්සියේ ගෑනු ළමෙක් නම් ඉන්නේ ඒ කියන්නේ කතරගම දෙයියන්ට කියනවා ඒ ළමයා ඇදලා දාලා පිරිමි ළමෙක් ඇතුළට දාන්න කියලා. ඒකනේ කියන්නේ. ඉතින් අර කප් මහත්තයා බයිනවා කියලා මේ අනේ මේ වගේ මෝඩ ගෑනු ඉන්නවද? මං අලු ඔළුවේ විතරක් නෙමෙයි කටෙත් ඉලුවයි කිව්වාලු. කටෙත් ඉලුවයි කිව්වා. හදිස්සියවත් අර අම්මට පිරිමි ළමෙක් හම්බුණා නම් යම් විදියකින් ඒ පිරිමි ළමයා කාගේද එතකොට? කතරගම දෙයියන්ගේ තමයි එතකොට. මෙයා. දැන් මේ කතරගම දෙයියට කියලානේ ආවේ පිරිමි ළමෙක් ඕනේ කියලා. හරි බලන්න මෙහෙමත් ඕල්මාද කාර්යය ඉන්නවද කියලා. දැන් සමහර උපාසකම්මලා ඉන්නවා
දැන් මහත්තයාට ඔන්න වෙන ගෑනු කෙනෙක් ඇහැ ගහනවා කියලා දැනගත්තාම නෝනලා බයි දුවනවා දේවාලෙට. ගිහලා අනේ ලොකු පූජාවට්ටියක් හදාගෙන කතරගම දෙයියන්ට කනලව් කරනවා. අනේ දෙයියනේ මගේ මහත්තයාව බේරලා දෙන්න අර ගෑණිගෙන් අර හැතිරිය මගේ මිනිහා නැති කරන්න හදනවා කියාම කියනවා නේද? කියන්නේ නැද්ද? එහෙම තමයි කියන්නේ. කියලා ඊට පස්සේ ඉතින් කතරගම දෙයියෝ අහගෙන ඉන්නවලු මේ උපාසකම්මා කියන දේ. ඉතින් බලනවා කතරගම දෙයියෝ කාගෙන්ද මේ කියන්නේ කියලා. බලනවා මහත්තයා දිහා දිවනෙත් යමලා ඇත්තද මේ කියන කාරණේ කියලා. හැබැයි බලනකොට දකින්න ඇත්ත තමයි ටිකක් ඇහැට කනට පේන නොවන කෙනෙක්ව තමයි මේ මහත්තයා අල්ලගෙන අල්ලන්න යන්න හදන්නේ කියලා ඒකම කතරගම දෙයියන්ට මතක් වෙනවා. ඉතින් දෙයියනේ ඉතින් මොකද්ද ඔක් කරගත්තට මාත් ඒ වගේ කෙනෙක් නේ මොකද ඔය තරම් ප්‍රශ්නයක් තියෙන්නේ කියලා. දැන් ඉතින් උපාසකම්ම අමාරු වැටුනේ නැද්ද දෙයියන්ට කියන්න ගිහිල්ලා? ඔය දෙයියන්ට කියන්නේ යන්නේ උපාසක අම්මලට ඔක්කොටම වෙන්නේ ඕක තමයි. අම්මාරු වැටෙන එක වැටෙනවම තමයි. ආයි කිසි සැකයක් නැහැ. ඉතින් ඔන්න දැන් කතරගම දෙයියෝ ගේ අර උමත් එක්ක මේ පළවෙනි බීරිය තමයි තේවාණී අම්මා. තේවාණී අම්මත් එක්කලා කසාදේ හරි ගිහිල්ලා නැහැ. ওই රස්තියාදුක ගහ හිටියලු. ඉන්නකොට තව කෙල්ලෙක් දැක්කලු. එයාගේ නම මොකද්ද? වල්ලි අම්මා. වල්ලි අම්මගේ පස්සෙන් යන්න පටන් ගත්තලු. වල්ලි අම්මගේ පස්සෙන් යනකොට කතරගම දෙයියෝ වල්ලි අම්මා බය වුණා. මොකද මෙයා වල්ලි අම්මට එක මූණයි එක ඔළුවයි මෙයාට ඔළු 6යි. වල්ලි අම්මට අත් 12යි මෙයාට වල්ලි අම්මට අත් 2යි මෙයාට අත් 12යි. දැන් මේක දැකලා බය වෙච්ච වල්ලි අම්මට නිකම්ම මතක් වෙන්නේ නැති ඔළුයි අතුයි මෙහෙමනම් අනිත් අංගපසංග කොහොම වෙයිද දන්නේ නැහැ. ඉතින් වල්ලි අම්මා බයේ දිව්වා. හරිද? වල්ලි අම්මා බයේ දුවනකොට ඉතින් ඔයගොල්ලෝ අහා හිටිය බණ දේශනාව පොඩි වෙලාවකට නැවැත්තුවා. මෙතන ඉඳන් තමයි මේ පන්සලේ ලස්සනම හරිය පටන් ගන්නෙ. මේ ටික බලලා මේ ටික ගැන විස්තරය කියලා බණ දේශනාව අහා හිටියේගේ ඉතුරු කොටස මම ඔයගොල්ලන්ට දාන්නම් අහන්න. ඉතින් මෙතන නම් ඔහොම ගිහින් බලමු ඉස්සරහට මොනවද තියෙන්නේ කියලා. අනේ පින්නත් ඊගාවට මොකද උනේ? කතරගම දෙයියෝ අතෑරියේ නෑ ෆුල් ට්‍රයි දාලා දිනවා කතරගම දෙයියෝ. ඉතින් පස්සේ හරි ගියේ නෑ අප්සෙට් ගහලා හිටියා ඔය. ඉන්නකොට මල්ලි ආවා. මල්ලි ඇවිල්ලා ඇහුවා මොකද අයියේ මේ කියලා. එතකොට විස්තරේ කිව්වා. කිව්වා අයියෝ ඔක සිම්පල් නේ මං කරලා දෙන්නම් කිව්වා වැඩේ. කොහොමද කරන්න කියලා අහපම කිව්වා. මෙන්න මං පැන් කෙන්ඩියක් දෙනවා මේකත් අරගෙන ඔයා අන්න ගඟේ අහවල් තැනට ගිහිල්ලා එන්න. වල්ලි අම්මා ඔතෙන්ටයි නාන්නේ එන්නේ. වල්ලි නාන්න ආපු වෙලාවට මං එන්නම් පිඹගෙන හොඳ ඇත්වේශයක් මවාගෙන ඔයා ඒ හරියෙන් හිටපුවාම වල්ලි බය වෙයි. බය වෙලා ඔයාගේ කරේ එල්ලේ පිහිට වෙන්නේ කියලා. එතකොට වැඩේ හරි. ඔයා ඔයාගේ වැඩේ කරගන්න. හැබැයි මෙන්න මගේ පැන් කෙන්ඩි වතුර ටික නම් මගේ ඇඟේ ගහන්න ඕනේ කිව්වලු. නැත්තම් ඇත්වේශ වෙනස් වෙන්නේ නැහැ කිව්වා. ඉතින් අන්තිමට වල්ලි අම්මා පන්සලට යනකොට අපි ගියේ ඇත්තටම පොය දවසක. ඉතින් අපි යනකොට හරි අපූර්වට පොඩි දන්සලක් ලෑස්ති කරලා තිබුණා. මේගොල්ලෝ එදා නම් තිබුණා සිනි සම්බල් පාන් තිබුණා. වගේම තේපැන් සංග්‍රහයක් දෙන්න ලෑස්ති කරලා තිබුණා. ඒ දේවලුත් හරි ලස්සනට පිළිවෙලට මේගොල්ලෝ සංවිධානය කරලා තිබුණා. ඉතින් පන්සලේ ඉන්න දායක සභාවේ අය වෙන්නේ නැති හැමදාම මේගොල්ලෝ ඒ දේ කරන හැම පොයකටම දන්සලත් ඒ විදිහටම තියනවලු. આવොත් ඉතින් ඒ දන්සලත් වැඳගෙන මේ පන්සලත් බලලා යන්න පුළුවන් එන ඕන කෙනෙකුට. ඇඟට පැන්න අර වගේ. පැන්නාම දැන් ඇට ආවා පිඹගෙන වල්ලි අම්ම බය වුණා. වල්ලි බය වෙලා අයියාගේ ඇඟට පැන්න ගමන් අයියට මල්ලිව අමතක වුණා. අමතක වෙච්චාම වල්ලි අම්මයි කතරගමගේ දෙයියෝ දඟලන්න ගිහලා පැන් කෙන්ඩියත් එහෙරුණා. පැන් කෙන්ඩිය ඉහිරිලා ඊගාවට බලනවා දැන් මල්ලි ඇවිල්ලා බලනවා පැන් කෙන්ඩිය ඉහිරිලා. තරහ ගිහිල්ලා එහෙම මෙහෙ දඟලනකොට දලත් කඩලා ගියා කොහෙද වැදිලා. දැන් දැක්කනේ ගන්දෙයියන් ගාව
අර කැඩිච්ච දලිත් අතේ තියාගෙන ඉන්න කරගත්ත මෝඩකම කියලා. දැන් අනි වල්ලි අම්මා තෙක ඉන්න කතරගම දෙයියෝ දැන් මේක දැකලා බැලුවා පෑන් කෙන්ඩිය ගත්තා ඉහිරලා තියෙන චුට්ටක් වතුර තිබුණා. අනේ ඉතින් අවස්ථාවේ හැට කරන්න දෙයක්වත් නැහැ. අර වතුර ටික ගත්තා. ඔය ගැහුවා ගහපු ගමන් ඒක වැදිනේ පස්ස පැත්තේ. පස්ස නම් හරි ගියා ඉස්සරහා හැමම හිටියා. දැන් ඒ දෙයිය තමයි ඝන දෙයිය කියලා. අයියෝ මෙහෙම දෙයියන්ටත් යදිනවනේ තවත්. ලැජ්ජ නැතුව මං කියන්නේ. නිකන් මොල කලඳක් තිබුණා මේ වගේ ගොංකම් කරයිද ඝන දෙයියෝ? නිකන් හිතන්න පොඩ්ඩක්. හරි ඉතින් ඒ විදියට සෝම හිමියන්ගේ දහම් දෙසුම අවසන් වෙනකොට අපි දැන් මේ පන්සලේ මේ වෙනකොට ගොඩක් දුරට බලලා තියෙනවා. මෙතනින් එහාට තව පොඩ්ඩ දුරක් තියෙනවා. දැන් අර මම ඔයගොල්ලන්ට මුලින්ම පෙන්නපු ලස්සනම හරිය පටන් ගන්න තමයි යන්නේ. ඉතින් මේ හරිය ගැන කියනවා නම් ඔයගොල්ලන්ට පොළොන්නරුවේ දැක ගන්න පුළුවන් පිළිම මෙහෙදි බලා ගන්න පුළුවන්. ඇත්තටම සාමාන්‍යයෙන් පොළොන්නරුවකට ගියා වගේ හැඟීමක් ගන්න පුළුවන් පල්ලෙහාටම ගියාම. මේ වීඩියෝ එකේ පල්ලෙහාට යන ටික තියෙනවා. මම මේ වීඩියෝ එක කපලා කොටලා එඩිට් කරලා නැහැ. මොකද මේ ස්ප්ලිට් කරලවත් නැහැ මේ වීඩියෝ. ඔයගලන්ට ඇත්තටම මෙතනට ඇවිල්ලා බලනවා වගේ අත්දැකීමක් ගන්න තමයි මේ වීඩියෝ එක ගොඩක් එඩිට් කරන එක අඩු කරලා අවශ්‍ය දේවල් ටික ඔයගලන්ට ඒ විදිහටම දාලා තියෙනවා. ගල පුර දලඳා මැදුරේ කප් සිටුවාන් අරඹන තේවාවේ කස කරු පෙරමුණ පන්දම දිලිසේ එක්ගෙමු සාදු කියා තාලෙට පාද තැබුවේ ජීවමාන බුදු වඩිනා මකුලට එක්වෙමු සාදු කියා අලුත් නුවර සිට හොඳ නකුලාගෙන අලුත් නුවර සිට හොඳ නකුලාගෙන දලදාවට වාද නැතා රත්තරනින් ඇත් දජු සරසාගෙන රත්තරනින් ඇත් දජු සරසාගෙන පෙරහැරකට යන වාද නැතා ඕගොල්ලෝ දැන් මේ පන්සලේ අවසානය වෙනකන් ඇවිල්ලා ඉන්නේ. තව පොඩි දුරක් තමයි තියෙන්නේ. මෙතන එහා පැත්තෙන් තව පිළිම දෙකක් තියෙනවා. ඒ දෙක බැලුවාම මෙතනින් මේ පන්සලේ අවසානයේ තමයි තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක මෙච්චර වෙලා බලපු ඔයාලගෙන් පොඩි ඉල්ලීමක් කරනවා. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා ඔයගොල්ලෝ අපේ channel එකට අලුතෙන් ආපු කෙනෙක් නම් අපේ channel එක subscribe කරගෙන යන්න. මොකද එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් ඒකේ notification එකක් ඔයගොල්ලන්ට ගෙන්න ගන්න පුළුවන්.
උඩ ගල පුර දලදා මැදුරේ කප් සිටුවාන් අරඹ මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරන්න හදද්දී මම පොඩි සිදුවීමක් දැක්කා. ඒක තමයි මේ අමතරව ඔයගොල්ලන්ට පෙන්වන්න ගත්තේ. මෙතන මේ කිරලෙක් මේ පිළිම දෙක අතර මැද්දේ කිරලෙක් බිත්තර දාලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. ගොඩක් ළඟට ගියේ නෑ. යාගේ මොකද තව දෙතුන් දිනක් හිටියා. ඒගොල්ලෝ කොටන්න ගත්තොත් එහෙම තුවාල කරගෙන ඉන්න වෙන හින්දා. මේක අපි යාට කරදර කරේ නෑ. යාට මේ විදිහට ඉන්න දුන්නා. ඉන්න දීලා අපි බලන්න ගිය ටික බලාගෙන ආවා. ඉතින් බයි හැමෝටම